ඇස් පේන්නේ නැති අම්මා තමන්ගේ පුතාට උගන්වන්නේ කොහොමද කියලා සමහර මිනිස්සු කියලා තිබ්බා. පුතා එක කරලා පෙන්නුවා. මෙයාගේ වචන වලින් කිව්වේ. තව ළමෙක් කිව්වා ෆිසික්ස් වල ටෙස්ට් වල ලකුණු 40 ගණන් 50 ගණන් වල වගේ තමයි ගියේ. එක්සෑම් එකට ළඟම තියපු ටෙස්ට් එකේ මට ෆිසික්ස් වල ලකුණු 21යි. හැබැයි මම උත්සාහය අතෑරියේ නෑ. මට ඒ තුනයි. මේ අදහස් ටිකත් එකතු කරලා ගත්තම ඒ ලෙවල් ළමෙක් කරන්න ඕන මාවත නොයන්න ඕන මාවත මොකක්ද කියන එක මම හිතනවා පුතේ දුවේ හොඳට ඔබට අවබෝධ කරගන්න පුළුවන්. එතෙන්දි මේ ඉන්න අයටත් ඔබටත් පොදුවේ කියන්න තියෙන්නේ මොන කාර්යය කරත් Tamanට හැකි උපරිමයෙන් කරන්න පුරුදු වෙන්න. ඒක සබාදහම ඔබ යන්න ඕන කොතෙන්ටද ඔබට වෙන්නේ මොකද්ද හැමදේම සාධාරණ විතු කරන. යමක ඔබට පාර අතු ගන්නට යයි පැවරුවේ නම් ඔබ ඒ කල යුත්තේ මයිකලාන්ජලෝ සිතුවමක් අඳින ලෙසින් ෂේක්ස්පියර් කවි රචනාවක් කරන ලෙසින් සහ බීතෝවන් සංගීත රචනාවක් කරන ලෙසිනි. ඔබ ඒ කාර්යය කතරම් අපූර්වවට කළ යුතුද යත් මිහිතලයේ මත මෙන්ම දිව්‍ය ලෝකයේද සිටින හොඳම අමදින්නා තමා බව සිටිය යුතුය. මම හිතනවා ඒක තුල ඉගෙන ගන්න ළමයෙකුට වගේම රස්සාවක් කරන කෙනෙකුට හොඳ පණිවුඩයක් තියෙනවා. ඔබට ලැබෙන කාර්ය ඉගෙනීම නම් ඔබ ඒක කරන්න ඕන දිව්‍ය ලෝකයේ වගේම මිහිතලයේ මත වගේම දිව්‍ය ලෝකයේ සිටින හොඳම ඉගෙනුම් කරුවා කියලා හිතාගෙන. ඒකයි එකෙන් කිව්වේ. මොකද බීතෝවන් සංගීත රචනාවක් කරේ, ෂේක්ස්පියර් කවි රචනාවක් කරේ, මයිකලාන්ජලෝ සිතුවමක් නිර්මාණය කරේ. ඒකට සමවැදිලා. ඔබත් ඉගෙනීම කරන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මේ සමෝටම ඔබගේ නොනවතින අත්පොළසන් හඬ මැද්දේ මේ ශාලාවෙන් නික්ම යන්න කියලා ආරාධනා කරනවා. ඒ ඔබේ අත්පොළසන් හඬ මේ දරුවන්ට ඒ වගේම ඔවුන්ගේ දෙමාපියන්ට පාසලට උගන්වපු පුංචි කාලේ ඉඳලම උගන්වපු සියලු ගුරුවරුන්ට උපහාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි නොනවතින අත්පුඩියක් මැද මොවුන්ට ශාලාවෙන් නික්ම යන්න කියලා ආරාධනා කරමු.